රජතුමනි, මගේ සිතේ මහත් නොසන්සුන් බවක් තිබෙනවා. මට විදුර පඬිතුයන්ගේ හදවත ලබා ගන්නට ඇතනම් මිස මේ දොළදුක සංසිඳෙන්නේ නැහැ. දේවිය, එය කෙතරම් අසීරු කාර්යයක්ද? විදුර පඬිතුයන් යනු මනුෂ්‍ය ලෝකයේ සිටින මහා නුවණැත්තෙක. ඔහු මෙහි ගෙන්වන්නේ කෙසේද? නා රජතුමනි, මා ඔබගේ දියණියට ගොඩාක් පෙම් කරනවා. ඔබ අවසර දෙන්නේ නම් මා කෙසේ හෝ විදුර පඬිතුයන්ගේ හදවත ඔබ වෙත රැගෙන එන්නම්. උන්නක ඔබ එය සාර්ථකව ඉටු කළහොත් මගේ දියණිය ඔබට සරණ පාවා දීමට මම පොරොන්දු වෙනවා. රජතුමනි, මා සතුව ලොව වටිනාම මාණික්කයක් තිබෙනවා. අපි දූත ක්‍රීඩාවක නිරත වෙමු. ඔබ පෙරදුනහොත් ඔබේ රාජ්‍යයේ තිබෙන වටිනාම වස්තුව මට දිය යුතුයි. මා සතු වටිනාම වස්තුව මගේ විදුර පඬිතුයන් වහන්සේයි. මා පෙරදුනහොත් ඔබ කැමති දෙයක් රැගෙන යන්න. වෙස්වලාගත් පුන්නක යක්ෂයාට ධනංජය රජතුමා පෙරදුනා. ඉතින් මේ අවස්ථාවෙන් යක්ෂයා උපරිම ප්‍රයෝජන ගන්න සැරසුණා. විදුර පඬිතයාණෙනි, මා ඔබ මරා ඔබේ හදවත රැගෙන යා යුතුයි. මරණය අභියස සිටින ඔබ තවමත් මෙතරම් ශාන්තව සිටින්නේ කෙසේද? සත්‍ය දන්නා කෙනෙකුට මරණය බියක් නොවේ. මරණයට පෙර මා ඔබට උතුම් වූ ධර්මය කියා දෙන්නම්. එයට සවන් දෙන්න. පින්වත් දේවිය, සැබෑ හදවත යනු ශරීරයේ කොරසක් නොව මිනිසා සතු උතුම් නුවණ සහ ගුණධර්මයි. ධර්මයෙහි හැසිරෙන තැනැත්තා සෑම විටම ආරක්ෂා වේ. ඔබ වහන්සේගේ දේශනාවෙන් මගේ සිත නිවුණා. මගේ දොළ දුක සැබවින්ම සංසිඳී ගියේ දැන් පමණයි.